මිත්‍රයෙක් පමණක් නොවේ යොහු මට. යහපත පෙන්වා දෙන උත්තරීතර මනුෂ්‍යයෙක්. ලෝකයටම කරුණාවන්ත උදාර හදවතක්. ඔහුට සම කළ හැක්කෙක් නැහැ. ප්‍රණාම මුනිදුනි. මා වස්ත්‍ර අත්හරිනු ලැබුවෙක්. මේ මිහිසලුවයි මගේ වස්ත්‍රය. ඔබට ශීතලට උණුසුමට හෝ සීතල උණුසුම තපස්වරයන්ට අදාළ කරුණක් නෙවෙයි. දුක නිමා කළ හැක්කේ දුක ගෙවා දැමීමෙන් පමණයි. කමා කරන්න. මුනිදුනි, මේ ආහාරය පිළිගන්න. මා ආහාර සහ ජලය අත්හරිනු ලද්දෙක්. ඔබ මේ මාර්ගයේ තෝරා ගත්තේ අපගේ තපස්ෘතයේ අරමුණ අප සතු ආත්ම විමුක්තිය. ශරීරයට දැඩි දුක්දීම මගින් කෙසේ හෝ දිනක සාක්ෂාත් කර ගැනීම. විමුක්තියට ඇති මාර්ගය එයයි. විමුක්තිය කුමක්ද? පරමානන්දය. නමුත් දුක් ඇසුරින් පරමානන්දය උදාවන්නේ කෙසේද? ඔබ මෙය දුකක් ලෙස දුටුවත් අපට මෙය දුකක් නොවෙයි. අප දුක් ගෙවා දමන්නේ සියලු දුක් නිමා කිරීමේ මාර්ගය වන නිසයි. අප සොයන්නේ ආත්ම විමුක්තිය. ඒ මාසා නොතිබූවක්. කරුණක් විමසිය යුතුයි. කුමක්ද? ඔබේ අරමුණ ඔබේ දෑසෙන් විද්‍යමානයි. ඔබේ තපස්ෘතයෙන් ලබන විමුක්ති මාර්ගය කෙසියම් ස්වර්ග ලෝකයක් තුළ සිදුවන උපතක්ද? මට අවශ්‍ය දුක් සහිත මේ ලෝකයේ තුළ නැවත ඉපදීමක් නොමැතිව සියලුම දුක් නිමා කර උතුම් සතුටක් හිමි කර ගැනීම. සියලු සතුන්ට මා ලබනේ සතුට මේ දිවියේදීම උරුම කරදීම. ඔබේ අරමුණ මහාර්ගයි. ඔබේ පැතුම ඉටුවේවි. අවශ්‍ය මාර්ගය ඔබට යම් කිසි මොහොතක හමුවේවි. තථාවස්තු. මහරජ අපට අවසර නික්මීමට අප දෙව්දහ බලා පිටත් යමු සුදුසු බව තීරණය කළා. සුළු කලත් තව නොහැකිද සිටීම? නැහැ මහරජ. නැහැ. සිද්ධාර්ථ අපේක්ෂාවෙන් මෙහි දෙමසක් ගෙවුණා. අප දැන් නික්මේ අයුතුයි. අවශ්‍යනය කම්පාවන්නට මගේ ශක්තිය මගේ මෑණියන් එසෙම් පියාණන් බොහෝ සෙනෙහස දක්වන්නේ අපහට. කුමක්ද මේ අවසානය? අප නොසැලී සිටිය යුතුයි අමිතා දේවී. සපුරා විශ්වාසයි. ඔහු ආපසු එන බව. ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරක් හමු වූ විට